ආයිබෝවන් කියලා පිළිගන්නවා හැමෝම සුවබර මනසක් YouTube නාලිකාවට. ඉතින් මම අද ඔයගොල්ලෝ එක්ක කතා කරන්න හිතුවේ පෞල් ජීවිතයේ නිතර ඇතිවන අඩදම්බරකම් ගැන. ඉතින් මම ඒක ලස්සන කතාවක් එක්කම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. ඔන්න එක ගමක අසල්වැසි ගෙවල් දෙකක් තියෙනවා. මේ ගෙවල් දෙකේ තරුණ යුවළවල් දෙකක් ජීවත් වෙනවා. ඉතින් මේක ගෙදරක හැමදාම රණ්ඩු සරුවල් ඇති වෙනවා. ඒත් අනිත් ගෙදර කිසිම දවසක රණ්ඩුවක් වෙන සද්දයක්වත් ඇහෙන්නේ නැහැ. ඉතින් මේ නිතරම රණ්ඩු වෙන ගෙදර යුවළවල් දෙක කතා වෙනවා කොහොමද එහෙම ඉන්නේ රණ්ඩු වෙන්නේ නැතුව අල්ලපු ගෙදර දෙන්න කවදාවත් රණ්ඩු වෙනවා අපිට ඇහිලා නැහැ කොහොමද එහෙම හොඳට ඉන්නේ කියලා. ඉතින් මේ දෙන්න තීරණය කරනවා මේ මෙතන මොකක් හරි රහසක් තියෙනවා. ඉතින් අපි මේ රහස හොයලා බලමු කියලා. ඊට පස්සේ මේ දෙන්න කතා වෙලා අර හොඳින් ඉන්න ගෙදර සැමියා වැඩ ඇරිලා එන වෙලාවට ගිහිල්ලා යසල සැඟවිලා බලාගෙන ඉන්නවා. ඉතින් මේ හස්බන්ඩ් ගෙදර එන වෙලාවට ඇත්තටම බිරිඳ ඉන්නේ ගෙදර මොප් කර කර. ඉතින් හස්බන්ඩ් එනකොටම බිරිඳට කුස්සියේ තිබුණ වාංජනයක් උයුයි ඉඳලා ඒක ලිපේ තියෙන නිසා හදිසියට බිරිඳ කුස්සියට යනවා. ඉතින් හස්බන්ඩ් ගෙට ගොඩ වෙනවත් එක්කම අර සාලේ මැද තිබුණ වතුර බකට් එක දකින්නේ නැතුව කකුලේ වැදිලා බකට් එක වතුර හැලිලා හැමතැනම වතුර ගලාගෙන යනවා. ඉතින් ඒ වෙලාවේ බිරිඳ කුස්සියේ ඉඳන් සාලේට එනකොට මේ සිද්ධිය දකින්නවා. නමුත් බිරිඳ එකපාරම කියනවා අනේ මට සමා වෙන්න මට වතුර බකට් එක හරියට තියලා යන්න බැරි වුණානේ කියලා. ඉතින් ඒ වෙලාවේ හස්බන්ඩ් කියනවා නැහැ ඒක මගේ වරද මම බිම් බලාගෙන හරියට ආවේ නැහැනේ කියලා. ඉතින් ඒ නිසා තමයි මගේ අතින් මෙහෙම වතුර බකට් එක කකුලේ වැදිලා පෙරළුනේ. ඒක මගේ වරද මට සමා වෙන්න කියලා හස්බන්ඩ් කියනවා. ඉතින් බලන්න මෙතන නිහතමානී වචන ඉස්සරහා බිරිඳගේ නිහතමානී වචන ඉස්සරහා හස්බන්ඩ්ට කේන්ති ගන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඉතින් හස්බන්ඩ්ුත් ඒ වගේම නිහතමානී විදියට තමයි උත්තර දුන්නේ. ඉතින් හොයාලා හොඳට හිතලා බලන්න ගොඩක් තැන්වල වෙන්නේ මාන්නය නිසා වරද පිළිගන්නේ නැහැ. මාන්නය නිසා අනිකාගෙන් සමාව අයදින්න පෙළඹෙන්නේ නැහැ. ඉතින් එකට එක කියාගෙන යනවා. ඒ වගේම වරද අනිකාගේ පිටම පවරන්නට හදනවා. එහෙම කරන්න යනකොට අපිට විරුද්ධ පැත්තෙනුත් එන්නේ ඒ වගේම වරද පිළිගන්නේ නැතුව තරහ ගත්ත වචන තමයි අපිට එන්නේ. ඉතින් ওই වගේ පොඩි දෙයක් නිසා දුර දිග යන අඬදබරවල් සමහර විට වෙන්වීම දක්වාම යනවා. මොකද ඒ වගේ තරහ ගියපු වෙලාවක පිට වෙන වචන සමහර විට ගොඩාක් හිත් පෑරෙන සුළු වචන. ඉතින් පොඩි දෙයක් වෙනුවෙන් අනිකාගෙන් සමාව ගන්නටවත් නිහතමානී නොවුනොත් පෞල් ජීවිතයක් ඇත්තටම ගෙනියන්න අමාරුයි. ඒ නිසා හැම වෙලාවෙම මට කියන්න තියෙන්නේ නිහතමානී වෙන්න, සමාව ගන්න දෙපාරක් හිතන්න එපා කියන වචනේ තමයි මට ඕගොල්ලොන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ. එහෙනම් මං ගිහින් එන්නම් අදට. ඔයාලට මේක වැදගත් වුණා කියලා හිතනවා නම් ලයික් එකක් දාලා ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.